Hi guys! ඔන්න අපි අද යනවා ලංකාවේ උසම දිය ඇල්ල බලන්න. බඹරකන්ද. ඔන්න අපි දැන් ඇවිල්ලා කළුපහණෙන් බැස්සා. ඔයාලා එනවනම් බලංගොඩ ඉඳන් කළුපහණට තියෙන කිලෝමීටර් 31ක් නැත්නම් 32ක් වගේ ප්‍රමාණයක්. අපි ආවේ කැම්පස් එකේ ඉඳන්නේ අපිට කිලෝමීටර් 13ක් 12ක් වගේ තමයි දුර ප්‍රමාණයක් තමයි තිබ්බේ. අය බඹරකන්ද දැන් අපි කළුපහණින් බැස්සනේ. එතන ඉඳන් බඹරකන්දටත් කිලෝමීටර් 4ක් විතර තියෙනවා. ඔයාලට ඉතින් එතනට යනවා නම් පයින් යන්න උනත් පුළුවන් නැත්නම් වීල් එකක් ගන්නත් පුළුවන්. වීල් එකකට නම් රුපියල් 1000ක් වගේ ගාණක් යනවා. අපි යන්නේ ඉතින් බජට් ෆ්‍රෙන්ඩ්ලි ට්‍රිප් නේ. ඒ හින්දා අපි ඉතින් පයින්ම ඇවිදගෙන යනවා. අපි බලමු ඉස්සරහට මොන වගේද view එක කොහොමද මොකද වෙන්නේ කියලා නම් යම්මාත් එක්ක ඔන්න ළමයි මෙතන තමයි දිව්‍ය ලෝකෙට යන පාර පටන් ගන්න තැන. ඔයාලා දන්නවද ඇයි මෙතනට දිව්‍ය ලෝකෙට යන පාර කියන්නේ කියලා? මොකද මේ පාර දිගේ ගියොත් ඔයාලට ලස්සන තැන් 12කට යන්න පුළුවන්. ඒ තමයි Alien Rock, Blue Amazon Forest, බඹරකන්ද, Alien Waterfall, ලංකැල්ල, යාලතැන්න, නාගදෝව, උඩවරැල්ල, වැලිවංගුව, යක්ෂයාගේ පඩිපෙළ, ඔහිය සහ හෝටන් තැන්නට වෙනකම් මේ පාර දිගේ යන්න පුළුවන්. ඔයාලා බලන්නකෝ මම මේ කියන්නේ බොරුද කියලා. මේ පාර ඒ තරම්ම ලස්සනයි. අපිට ලොරියක් ආවා. රැකාලේ සේතරන්තු කේශසේ නමවනාසතුවම් මාලතේ කුපුල් සිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්මල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මගේලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරිති සිනාවන් ඔයාලට අර හැසින් පේන්නේ ලංකාවේ උසම දිය ඇල්ල. මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ අපි ලොරි එක ආවා. ඒක නම් මාර එක්ස්පීරියන්ස් එකක්. මාරම ෂෝක්. ඔයාලට එහෙම එනකොට පයින් යනවා නම් ඒ වගේ තමයි අර බඩුවේ මලන් අරන් එන ලොරි හම්බෙනවා. ඒවල නැගලා ඉන්න පුළුවන්. අපි ආයි ෂණිකෙන් උඩ. ඒක නම් මාරුවනේ. ඔයාලා මෙතනින් ඇතුල් වෙනකොටම ටිකට්ස් ගන්න ඕන. ලොකු අයට රුපියල් 50යි, පොඩි අයට රුපියල් 20යි. එහෙනම් අපි යමු බඹරකන්ද බලන්න මුලින්ම. ආදරේ කියලා කිව්වා නැතනන් හිටියේම වේදනා කඳුල පාසා ආදරේ වින්දාම සාගරේ පිරහෙව්වා නේ හොයාගත්තේම චේතනාකින්නේ ඉන්නම් ආදරේ හින්දාම කීවා ඉන්නම් මහා ලංවිලා එදා ඒ පුරුවේ මෙදා කීවා ඉන්නම් මහා ලංවිලා එදා ඒ පුරුවේ ළමයි මෙතන පොලිතීන් ප්ලාස්ටික් කිසිම දෙයක් නැහැ. හොඳට පිරිසිදුව තියෙනවා. ඉතින් ඔයාලත් ගියොත් කරුණාකරලා ඔයාලා අරන් යන ප්ලාස්ටික් බෝතල් පොලිතීන් ආයි බෑග් එකේ දාගෙන විතරම අරන් එන්න. මොකද මෙතන අපි යන්නේ පරිසරයේ ලස්සන විඳගෙන එන්න විතරමයි. මෙතනින් ලංකැල්ලට යන්න පුළුවන්. මේ පැත්තට තමයි ලංකැල්ලට යන්නේ. මෙතන තමයි බඹරකන්දට යන්නේ. හරි. ඔන්න දැන් තා චුට්ට දුරයි තින්නේ අපිට බඹරකන්දට යන්න. අපි අර ලොරි ආපු හින්දා මාර ඉක්මනට ආව ඇත්තටම නැත්තම් තාම අපි මග. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. මේසි. ඉතින් ළමයි ඔයාලා දන්නවනේ මේක තමයි ලංකාවේ උසම දිය ඇල්ල කියලා. මේක අඩි 863ක්
උසයි. ඒ වගේම ලෝකයේ 461 වෙනියට උසම දියැල්ල බඹරකන්ද දියැල්ල. මේක හැදිලා තියෙන්නේ වලවේ ගඟේ තියෙන කුඩා ඔය කියන අතු ගංගාවකින්. මේ vlog එක ටිකක් දික් වෙනවා වැඩි වගේ නිසා මම මේකේ part 2 එකකුත් ඔයාලත් එක්ක share කරගන්නම්. ඒ නිසා මේ vlog එක බලලා මගේ part 2 vlog එකත් එක්කත් එකතු වෙන්න. අදට මම ගිහින් යන්නම්. bye